everyone, Study Abroad Hub YouTube channel එකෙන් අද අපි ඔයාලට ගෙන ආපු වීඩියෝ එක තමයි අසර්බයිජාන් ගවර්න්මන්ට් එක මගින් ලබා දෙන 2025-26 අවුරුද්දට අදාළ ස්කෝලර්ෂිප් ගැන වීඩියෝ එකක් තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ. මේක දාලා තියෙන්නේ Ministry of Education website එකේ. ඉතින් රට ගිහින් උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ට විශ්වාසවන්තව ඇප්ලයි කරන්න පුළුවන් ස්කෝලර්ෂිප් එකක් තමයි මේක. අපි මුලින්ම ස්කෝලර්ෂිප් එක ගැන විස්තර දැනගන්න කලින් බලමු මේ රට ගැන විස්තර ටිකක්. අසර්බයිජානය කියන මෙන්න මේ රට යුරේෂියාවේ කෝකසස් ප්‍රාන්තයේ පිහිටි රටක්. බටහිර ආසියාවයි නැගෙනහිර යුරෝපය අතර තමයි මේ රට පිහිටලා තියෙන්නේ. නැගෙනහිරෙන් කැස්පියන් මුහුදත්, උතුරින් රුසියාවත්, ඊසානෙන් ජෝර්ජියාවත්, බටහිරෙන් ආමේනියාවත්, දකුණින් ඉරානයත් පිහිටලා තියෙනවා. අගනුවර විදියට ගත්තාම මේ රටේ විශාලතම නගරය වෙන බාකු තමයි අගනුවර. කාස්පියන් මුහුදට යාබදව පිහිටලා තියෙන නගරයක්. ඒ වගේම තමයි ජනගහනය මිලියන 10ක් පමණ ජනතාව ජීවත් වෙනවා. භාෂාව විදියට ගත්තාම අසර්බයිජානි තමයි ජාතික භාෂාව. ඇතැම් තැන්වල රුසියානු සහ ඉංග්‍රීසි භාෂාවත් ව්‍යාප්ත වෙනවා. ආර්ථිකය පැත්තෙන් ගත්තාම තෙල් සහ ස්වභාවික වායු නිෂ්පාදනයෙන් ප්‍රසිද්ධ රටක්. ඒ වගේම කෘෂිකර්මය, සංචාරක කර්මාන්තය සහ තාක්ෂණය වර්ධනය වෙමින් පවතිනවා. අධ්‍යාපනය පැත්තෙන් ගත්තාම විදේශීය සිසුන්ට අඩු වියදමක් සහිත උසස් ප්‍රමිතියෙන් යුතු උපාධි පාඨමාලා පිරිනමන රටක් සහ වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණය, බිස්නස් යන ක්ෂේත්‍රවලින් උපාධි පිරිනමන්න ජනප්‍රිය රටක් විදියට මේ රට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි සාමකාමී ජන කොට්ටාශයක් ජීවත් වෙන රටක් විදියට මේ රට හඳුන්වන්න පුළුවන්. ඒක නිසා ඔයාලට බය නැතුව මේ රටේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා සුදුසු වාතාවරණයක් තියෙන නිසා ඔන්න රට ගිහිල්ලා ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කට්ටියට මේ අවස්ථාව හොඳ එකක් වෙයි කියලා මම හිතනවා. අපි බලමු කොහොමද මේක ස්කෝලර්ෂිප් ගැන සඳහන් වෙන්නේ කියලා. Ministry of Education website එකේ අසර්බයිජාන් government scholarships 2025-26 කියලා මෙන්න මේ විදිහට දාලා තියෙනවා. මේකට අනුව හයිදාර් අලියු ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් ග්‍රාන්ට් ප්‍රෝග්‍රෑම් කියන එක යටතේ තමයි මේ ස්කෝලර්ෂිප් එක ඔෆර් කරන්නේ. ඒකට අනුව undergraduate, masters, PhD කියන තුනටම ස්කෝලර්ෂිප් available කියලා මේගොල්ලෝ දාලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා පුරවැසියන්ට මේකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. මේකේ general eligibility requirements විදියට undergraduate, masters, PhD තුනටම age limit, language proficiency එක මෙන්න මේ විදිහට දාලා තියෙනවා. undergraduate අයට age limit එක අවුරුදු 35ට අඩු වෙන්න ඕනේ 2025 9:15 වෙනකොට. masters වල අයට 2025 9:15 වෙනකොට අවුරුදු 40ට වඩා අඩු වෙන්න ඕනේ. PhD කරන කෙනෙක්ට අවුරුදු 45ට වඩා අඩු වෙන්න ඕනේ. undergraduate language proficiency එක ගත්තාම IELTS score එක 5ක්, TOEFL නම් 40ක්, masters අයට IELTS 5.5, TOEFL නම් 50ක්, PhD අයටත් ඒ විදියමයි. ඒ වගේම තමයි මේකේ යටින් දාලා තියෙනවා applicantලා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෙ වෙන්න ඕනේ. ඒ වගේම තමයි අසර්බයිජාන රටේ ජීවත් වෙන්න හොඳ හෙල්ත් එකක් සහ ඒ රටේ ජීවත් වෙන්න රෙඩි වෙලා ඉන්න ඕනේ මේ ස්ටඩි පීරියඩ් එක ඇතුළත කියලා. එන්නේම තමයි කන්ඩිෂන්ස් විදිහට දාලා තියෙන්නේ. ෆීල්ඩ් ඔෆ් ස්ටඩි කියලා මේ ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එක යටතේ ඔයාලට ඉගෙන ගන්න තියෙන ෆීල්ඩ්ස් මොනවද කියලා මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න පුළුවන්. මම ලින්ක් එකට යන්න කලින් මුලින්ම මේ ડોකියුමන්ට් එකේ තියෙන දේවල් ගැන පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්. ඒ වගේම තමයි මේකේ බෝල්ඩ් කරලාම දාලා තියෙනවා undergraduate students ලට medical related degree වලට apply කරන්න බැහැයි කියලා. ඒක ගැනත් ඔයාලා සැලකිලිමත් වෙන්න. ඊළඟට terms of award කියලා දාලා තියෙනවා. මේකෙන් ඔයාලට හම්බ වෙන දේවල් මොනවද කියලා. tuition fee එක ගත්තාම study period එකට tuition fee හම්බ වෙනවා කියලා තියෙනවා. ඊළඟට international flight ගත්තාම economy class flight ticket එකක් හම්බ වෙනවා බාකු වලට යන්න අවුරුද්දට එකපාරක්. ඉතින් මේක ඔයාලට හොඳ අවස්ථාවක්. මොකද සමහරක් රටවල් වල ස්කෝලර්ෂිප් වලදී
ගොඩක් වෙලාවට ටිකට් එකටත් පර්සනල් අපි යන්න ඕනේ ගියාට පස්සේ එහෙ ජීවත් වෙනකොට තමයි ස්කෝලර්ෂිප් එකෙන් හම්බ වෙන දේවල් කවර් වෙන්නේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය එයාලා ටිකට් එකටත් මේ ස්කෝලර්ෂිප් එකේ අවස්ථාවක් දීලා තියෙනවා. ඊළඟට monthly allowance එකක් තියෙනවා. ඒකේ මෙන්න මේ විදිහට තමයි දාලා තියෙන්නේ. accommodation, daily expenses, education materials වලට $470ක් ලබා දෙනවා early allowance එකක් විදියට. ඒ කියන්නේ 10 මාස 10කට තමයි මේක හම්බ වෙන්නේ. ඒකේ ජූලි සහ අගෝස්තු මාස දෙක හැර ඉතුරු මාස 10ට මුළු අවුරුද්දටම $470ක් හම්බ වෙනවා. ඊළඟට medical insurance එක විදිහට early allowance එකක් හම්බ වෙනවා $117ක. ඊළඟට visa and registration ගත්තාම single entry visa එකක් තමයි හම්බ වෙන්නේ. ඒකට අනුව ඒ visa එකෙන් temporary residence හම්බ වෙනවා අවුරුද්දකට එක ගානේ. ඒ කියන්නේ දැන් අවුරුදු 4ක ඩිග්‍රී එකක් කරනවා නම් අවුරුදු 4ට 4 පාරක් විදියට visa single entry visa එකක් හම්බ වෙනවා. ওই විදියට තමයි ඒගොල්ලෝන්ගේ terms of award තියෙන්නේ. මේකේ ස්පෙෂල් නෝට්ස් විදියට දීලා තියෙනවා මෙන්න මේවා. එකක් පළවෙනි එක තමයි මේ ස්කෝලර්ෂිප් එක ලබා දෙන අය UGC එකෙන් කරන process එක විදියට නෙමෙයි කරන්නේ. මේක සම්පූර්ණයෙන්ම අසර්බයිජානු ජනරාජ්‍ය විසින් පනවන නීති රීති අනුව තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒගොල්ලන් කරන සංශෝධන වලට ඒ දේවල් වලට යටත් වෙන්න ඕනේ. ඒක පූර්ව දැනුම් දීමක් නැතුව වුණත් සිද්ධ වෙන්න පුළුවන්. මේ ස්කෝලර්ෂිප් එක සම්පූර්ණයෙන්ම අසර්බයිජානු ජනරාජ්‍ය සම්බන්ධයෙන් තමයි පවතින්නේ. ඊළඟට මේ ස්කෝලර්ෂිප් එක ගන්න කට්ටිය ශ්‍රී ලංකා UGC එකෙන් අනුමත කරන ලද උසස් අධ්‍යාපන ආයතන තෝරගන්න ඕනේ කියලා කියලා තියෙනවා. හදිස්සි හරි මේ ස්කෝලර්ෂිප් එකට තේරුණාට පස්සේ කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් මේ opportunity එක reject කළොත් ඉදිරියේදී මොනවා හරි education department එකෙන් ලබා දෙන මොනවා හරි ස්කෝලර්ෂිප් වලදී apply කරන්න ගියොත් applications කියලා ඒගොල්ලෝ වෙනම Google Forms තමයි දීලා තියෙන්නේ submit කරන්න කියලා. undergraduate, masters, PhD අයට වෙන වෙනම links දීලා තියෙනවා. ඔයාලා මේ links වලින් ගිහලා මේ Google Form submit කරන්න 25 අප්‍රේල් 23ට කලින් 2025 අප්‍රේල් 23ට කලින්. ඊළඟට මේගොල්ලෝ bold කරලාම කියලා තියෙනවා application දාන අය Google Form එක විතරක් submit කරලවුවාම ඇති post office එක හරහා මුකුත් documents එවන්න ඕනේ නැහැයි කියලා. ඒ කියන්නේ මේ Google Form එක විතරක් පිරෙවුවාම ඇති කියලා තමයි එතන සඳහන් වෙන්නේ. ඒකම කියලා තියෙනවා සුපුරුදු පරිදි details submit කරනකොට හරි විදිහට දාන්න, වැරදි දේවල් තිබුණොත් ඒ කියන්නේ eligible නැති වුණොත් ඒවා කිසිම දැනුමක් කිරීමකින් තොරව reject කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. nomination and selections විදියට දාලා තියෙනවා undergraduate කට්ටියව නම් තෝරගන්නේ A level වලින් ECET core එක බලලා ඊළඟට එතන තියෙන විදියට බලලා ඔයාලව select වෙලා නම් ඒක email එකක් මගින් දැනුවත් කරනවා කියලා තියෙනවා. masters and PhD වලට scholarship එක ලබා ගන්න පුළුවන් පිළිවෙල වෙන්නේ merit order එක අනුව. ඉතින් ඒකෙත් email හරහා ඔයාලව තෝරගන්නවා නම් short notice එකක් දානවයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ scholarship available fields මොනවද කියලා බලන්න පුළුවන් ඔයාලට අර මම මුලදී සඳහන් කරපු link එකෙන්. ඒ link එක click කරාට පස්සේ ඔයාලට පුළුවන් මොනවද ඔයාලට apply කරන්න පුළුවන් universities සහ field එක මොකක්ද කියලා බලා ගන්න. ඉතින් ඒව click කරලා ඔයාලත් හරියට මේක refer කරලා විස්තර බලන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි රට ගිහිල්ලා උසස් අධ්‍යාපනය කරන්න බලාපොරොත්තු වෙන අයට. ඉතින් මට කියන්න තියෙන්නේ ඩෙඩ්ලයින් එක පහු වෙන කලින් මේකට ඇප්ලයි කරන්න. එහෙනම් මම ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන. හැමෝටම බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට.